අපේ අද මේ පැඩිවර මිතුරෙකුට කරදරයක් වුණාම මේ සතුටින් වැටදී මට ඔන්න මේ මට මැසේජ් එකක් ආවා කියලා. යන්න ඕනේ මේ පැත්තට. හැබැයි ආ ගිහලා තියෙන්නේ මේ පැත්තට. අපේ අද මේ පැඩිවර වෙලා මේ ගෙනා ඊට පස්සේ බස් එකේ ඇවිල්ලා අපි ට්‍රේන් එකේ යන්න ඕන. හරිද? ඉතින් අපි මේ මම බස් එකේ ඇවිල්ලා ට්‍රේන් එකට යන්න මේ ඉක්මනට ආවා. ඊට ගොඩක් සේන ඉතින් තාම මේ අපේ හෂිනි කිව්වා මේ අක්කේ මේ විනාඩියකින් ට්‍රේන් එක එනවා. අපි ඉක්මනට යමු මෙහෙම කියලා. ඊට පස්සේ මමත් ඉක්මනට මේ බැහැගෙන මේ යන්න ඕන පැත්තට මම ආවා. ඊට පස්සේ මං යන්න ඕන පැත්තට ආවට පස්සේ මට මේ මම එක මැදින් වෙන ට්‍රේන් එකක් ගියා. කොහොම හරි ගියාට පස්සේ මම ආවා හෂින්ට කෝල් එකක් දීලා මට හෂිව හොයාගන්න බෑ. මොකද අපි දෙනෙකට නෙවෙයි අපි සෙනගත් එක්කම මග හැරිලා හැමෝම නගින කියලා තමයි ආවේ. ඊට පස්සේ හෂිනි කියනවා මේ මම මේ ට්‍රේන් එකේ යනකම මේ ඔයා කොහෙද ඉන්නේ කියලා. මං කිව්වා මේ මට තාම ට්‍රේන් එක ආවේ නෑ. මම තාම ගෝලෙම ඉන්නේ කියලා. බලද්දි වෙන කොහෙද යා ගිහිල්ලා. දැන් හෂිනි වෙන කොහෙද ගිහිල්ලා. මම යන්න ඕනේ මේ පැත්තට. හැබැයි ආ ගිහිල්ලා තියෙන්නේ මේ පැත්තට. දැන් මෙච්චර දවසක් මට අර එක මොකද්ද මට පාඩ දාලා හිටියා ඔයා මේ කියලා. දැන් මට පුදුම සතුටක් තියෙනවා. දැන් මේ ආ පිළිගන්න මේ ලෑස්ති වෙලා ඉන්න මේ ඉඳගෙන කවුරුත් නැහැ. මේ දැන් ඊළඟ ට්‍රේන් එකේ එయ్యා පුදුම සතුටක් තියෙනවා මට. මොකද මේක අර මොකද්ද ඒකට කියන ප්‍රස්තාවවල මේක ඇවිල්ලා ඉබ්බා නිකන් වියසදෙන් අහසු පානවා වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් මට හරිම සතුටින් බබ ඉක්ලේ. දැන් කියලා මම මේ මාර ගැම්මකින්. අය මට සාමාන්‍ය මට ඒකේ වෙන්නේ මම තමයි වෙනද නෝන්ඩි ගන්න. ඉතින් මට මාර සතුටුයි දැවෙච්ච දෙයට. මේ මට මැසේජ් එකක් මට මේ කොහොම හරි මේ මම දැන් මෙහෙට ඇවිල්ලා ඉතින් මම මැසේජ් එකක් දැම්ම මේ මම නම් දැන් මේ බහින ළඟ අක්කේ ඔයා යන්න අක්කේ මම මේ තාම මේ යන ගමන් අක්කේ මම යන්නේ වෙන දිහාවකට අක්කේ ඔයා යන්න අක්කේ කියලා මුණ දීපා. බලමු දැන් ඒ ආයෙත් ට්‍රේන් එකක් දැන් යනවා ඇති ළඟ. මිතුරෙකුට කරදරයක් වුණාම මේ සතුටු වෙන්න හොඳ නැහැ. හැබැයි සතුටුත් තියෙනවා. හරි මොනනම් හිතෙනවා බෑග් වගේ දැන් පොඩ්ඩක් බඩගින්න තමයි නිසා මට ඔන්න මේ මට මැසේජ් එකක් ආවා කියලා. අපි යාළුවෝ පිළිගමු. 하시 අපේ හෂන් ඉන්නවා මේ මොකක්ද ඔයාලට කියන්න තියෙන්නේ එන්න මට නෝඩි දානවනේ ට්‍රේන් එක වරද්ද ගත්තා ට්‍රේන් එක මේ ඇහෙනවද දැන් එයාට ඒව හෙන්නේ එයාට දැන් එයාට මට දැන් අවුරුද්දක් තිස්සේ ඔයා බලන්න මම බලන්න දැන් මට අවුරුද්දක් තිස්සේ කියවන්න දෙයක් තියෙනවා මේ ඉන්නේ මහදන මුත්තා